මේ ලංකාවේ ග්‍රැෆික් කාඩ් එකක් එක්ක හම්බ වෙන ඉතාම සාධාරණම බජට් PC ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. ඉතින් මේ ඇවිල්ලා 4th gen මේක අර ග්‍රැෆික් කාඩ් එක 1GB මදි කියලා හිතන කට්ටියට ඔන්න දිනවා 2GB ම ග්‍රැෆික් කාඩ් එකක්. මේ ඇවිල්ලා GTX 660 හෝ 650 මේ දෙකෙන්ම අපි ඔයාලට දෙනවා. එතකොට මේකේ RAM slot 4ක් තියෙන මදර්බෝඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ RAM slot 4ක් එනවා. ඒ කියන්නේ හොඳ ගේමින්ග්ම මදර්බෝඩ් එකක්. අපි මේ විස්තර ටික සම්පූර්ණයෙන්ම මදර්බෝඩ් එකත් එක්කම පෙන්නනවා යාළුවනේ. ඉතින් මේකට ARGB fan හොඳට කූල් වෙන්න ෆෑන්ස් මෙතෙන්ට දෙකක් එනවා. ඒ වගේම තමයි පිටපස්සට තව මෙතෙන්ටත් ෆෑන් එකක් එනවා. ඒ වගේම තමයි තඹ කුට්ටියේ තියෙන ARGB කොපර් කූලර් එකක් තමයි ඔයාලට මෙතනින් හම්බ වෙන්නේ. ඉතින් ඔයාට මේකට එතකොට 8GB RAM කරලා 128 SSD එක දාලා 5GB hard එක දාලා brand new මේ N39 casing එකත් එක්ක අපි ඔයාලට මේ 2GB graphic card එකක් තියෙන මේ machine එක දෙන්නේ 49500කට. ඉතින් ඔයාලට හිතා ගන්නත් බෑ කියලා මම දන්නවා මේ වගේ ගානකට මේ වගේ machine එකක් හම්බ වෙනවා මේ වගේ fans දාලා fan තුනක් දාලා ඉවරලා ARGB copper cooler දාලා ඉතින් ඇත්තටම අමාරුයි මේ ගානට දෙන්නත් මොකද සාමාන්‍යයෙන් මේ machine එක රුපියල් 55000ත් 60000ත් අතර වගේ යන අතර තමයි මේ machine එක යන්නේ. මේ වගේ setup එකක් හැදුවාම. ඉතින් නමුත් අපි වලට 49500කට දෙන්න තීරණය කරලා තියෙනවා. ඔයගොල්ලෝ කියන්නේ ඉතින් මේ ලස්සන PC build up එකේ gaming PC build up එකේ දැන් අපි parts ටික හඳුන්වලා දෙන්න තමයි ඔයාලට දැන් අපි සූදානම් වෙන්නේ. ඔව් ඉතින් මේ තියෙන්නේ ඒකේ තියෙන setup එක. ඉතින් මේ B85 motherboard එක මේකේ RAM slot 4ක් එනවා. ඒ වගේම තමයි VGA port එක, DVI port එක, HDMI port එක මේ වගේ ඔයාලට මොනිටර් 3ක් ගහ ගන්නත් පුළුවන්. SATA port 6ක් එනවා මේකේ. ඒ වගේම තමයි ඔයාලට අපි 128 SSD එක, 500GB hard එක, 8GB RAM, ඒ වගේම තමයි i5 4th gen processor එක, processor cooler එකට අපි මේ පාර දෙන්නේ. දැන් අපි normal machine එකටත් දෙන්න මේ වගේ හොඳ සුපිරි ස්ටොක් කූලර් එකක් මිසක් අර මේ ඩුවල් කෝ වලට අර ඉස්සර දාපු මේ පාන් කෑලි වගේ ෆෑන් කෑලි දාන්න එපා. ඒක ප්‍රොසෙසර් රත් වෙලා පිච්චෙනවා. ඒක ඇත්තටම වැඩක් නෑ මේ වගේ කූලර්ස් දාලා. ඉතින් අපි මේකට දෙන්නේ ඊටත් වඩා හොඳ මේ වගේ තඹ කුට්ටිය තියෙන මේ වගේ ලයිට් පත්තු වෙන ලස්සන ලයිට් පත්තු වෙන මෙන්න මේ වගේ තඹ කුට්ටියක් එන ප්‍රොසෙසර් කූලර් එකක් තමයි මේ මැෂින් එකට හම්බ වෙන්නේ. ඉතින් ඔයාට ඒකත් එක්ක තව මේ වගේ ෆෑන්ස් 3ක්ම හම්බ වෙනවා මේ මැෂින් එකත් එක්ක. එතකොට 500 power supply එකක්, ඒ වගේම ලස්සන ඔයාලට හොඳ ගේම් ගහන්න පුළුවන් GTX 660 650 ඒ graphic cards හම්බ වෙනවා. ඉතින් ඔයාලට යාළුවනේ මේ අද හැමතැනම ඔයාලා බැලුවොත් එහෙම ලංකාවේ ඔයාලා බලන්න මේ second gen third gen වගේ පොඩි machine මේ ඒවට ඔය ග්‍රැෆික් කාඩ් එක මොකක් හරි ගහලා ලයිට් පත් වෙන පොඩි කේසින් එකක් දාලා ඉවරලා 60 ගණන් 70 ගණන් වලට අම්බානකට දාලා තියෙනවා පූල්ස්. ඉතින් ඇත්තටම එච්චර ගෙවන එක ඇත්තටම හරි අපරාධයක් ඕගොල්ලෝ. ඔයාලා මුලින්ම අපි කියනවට අපෙන් ගන්න එපා. ඔයාලා මුලින්ම මේ හැම රටේම තියෙන කම්පියුටර් ෂොප් වල දාලා තියෙන ඇඩ් බලන්න. බලලා තීරණය කරන්න අපි කොච්චර සාධාරණද අපි කොච්චර ඔයාලගේ පැත්තේ ඉන්නවද කියලා. ඉතින් ඔයාලා ඇත්තටම කියනවා නම් මේ වගේ කූලර් එකකට රුපියල් 2000ක් වගේ වැඩි වෙනවා. ඉතින් මේ මදර්බෝඩ් එක සාමාන්‍යයෙන් අර H81 එකට වඩා රුපියල් 3000ක් වගේ ගණන්. ඉතින් ඒ වගේම තමයි මේ ෆෑන් වලට වෙනම ෆෑන් තුනට 4500ක් වගේ වැඩි වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම මේ කේසින් එක එක්ක ඔයාලට ගහලා දෙන මේ මැෂින් එකට හරියටම බැලුවොත් එහෙම ඒ ටික ඔක්කොම ඔයාලට ෆ්‍රී වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට තව ඊටාම විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ මැෂින් එක ඇතුළේ දැන් මම මේ විදිහට අත තිබ්බහම ඇත්තටම හොඳ කූල් එකක් එහෙම තියෙනවා. ඉතින් ගේමින් සෙටප් එකකට ඇත්තටම ගොඩාක් සූටබල්. ඉතින් ඔයාලට යාළුවනේ මේ වගේ මේ මැෂින් එක 49500කට අපි දෙන්නේ. සාමාන්‍යයෙන් ඇත්තටම මේක ලාභ තියාගෙන කරන වැඩක් නන් නෙමෙයි. ඇත්තටම ඔයාලට මේ අලුත් අවුරුද්දේ හොඳ වටින දෙයක් ලස්සන දෙයක් දෙන්න අපේ ආපු ආසාවත් උඩ තමයි ඔයාලට මේක දෙන්නේ.